to my YouTube channel. හලෝ මගේ ලස්සන යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා හැමෝම හොඳින් කියලා. මම කතෝලික කෙනෙක්. මම ගොඩක් විශ්වාස කරනවා ජේසුව. ඉතින් මං හැම වෙලේම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා හොඳ ජීවිතයක් සහ මේ වගේ ලස්සන නගරයක ජීවත් වෙන්න අවස්ථාව ලැබලා දෙන්න කියලා. 2013 ඉඳලා ඉතින් මම උපරිම උත්සාහ කරලා අන්තිම 2023 මේ ලස්සන රටට මට එන්න පුළුවන් වුණා. ඔස්ට්‍රේලියාවේ ජීවිතේ ඉතින් ටිකෙන් ටික පුරුදු වුණා. හැම මොහොතක්ම ඉතින් මට අභියෝගයක් වුණා අනිවාර්යෙන් මේක කියන්න ඕනේ. හැබැයි ඉතින් මම ගේම නම් අතහැරියේ නෑ කොහොමත්. නෑ කියන්නේ නෑ මං කිසිම දෙයකට මං කොයි වෙලේ උපරිම උත්සාහ කරන්න තමයි ඉතින් බලන්නේ. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉතින් අද මම වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ ලස්සනට මගේ ගමන හදාගෙන යන ගමනක් මේක. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද මගේ හැමදේම තිබ්බ බලාපොරොත්තුවක් තමයි මුහුදක් ළඟ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න. මම ඉන්නේ ඉතින් වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව වල බසල්ටන් කියන නගරේ. මුඩක් ආසයිනේ කොළපාට ස්වභාවික පරිසරයට සහ මුහුදට. ලංකාවෙත් අපිට අඩු නොහැඩුව අනිවාර්යයෙන්ම මුහුදයි කොළපාට පරිසරය අපිට නිතරම දකින්න පුළුවන්. බලන්නකෝ මේ පරිසරයේ ලස්සන. ඇත්තටම මුහුදේ මැද්දටම ඇවිල්ලා මුළු වටේම බලද්දි පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මට මේ පරිසරය දකිනකොට ජීවිතේ හමුතු දේවල් හිතෙනවා. ඉතින් මං හිතනවා ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ වගේ ලස්සන පරිසරයක ඉන්නකොට ඔයාලගේ ජීවිතේ අමුතු දේවල් ඔයාලටත් හිතෙන්න පුළුවන්. මේ බසල්ටන් සිටි එකේ ගොඩක්ම ජනප්‍රිය තැනක් තමයි ඉතින් මේ ජෙටි එක කියන්නේ. මේක තමයි දකුණු අර්ධගෝලයේ දිගුම ලී පාලම. ඉතින් දිග වෙලා තියෙන මේකේ මීටර් 1841ක්. ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන මේකේ 1864 දී. හැබැයි මුල් කොටස විවෘත වෙලා තියෙන ඉතින් 1865 දී. මම හිතේ මේ විස්තර ඔක්කොම ඔයාලට කිව්වේ Google එකෙන් බලලා. ඇත්තට මම ලොකු විස්තරයක් දන්නේ නැහැ. මේ පාලමේ තාම දිගටම ගිහිල්ලා නැහැ. යන්න වෙලාවක් හදාගෙන යන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් ගොඩක් දුරයිනේ. යන්න ටික වෙලාවක් යන නිසා හැමදාම ඔක පහු කර එනවා. ඕනනම් සමහරක් අයට යන්න පුළුවන්. මේකේ කෝච්චියක් තියෙනවා. අපි වේලසනේ බුක් කරගන්න ඕනේ. ඒ කෝච්චිය දිගටම යනවා. ඉතින් ඒකේ නැගලත් යන්න පුළුවන්. ඉතින් අපි ජීවත් වෙන ගෙදර ඉඳලා විනාඩි 10ක දුරක් තමයි ඉතින් මේ ජෙටි එකට තියෙන්නේ. මේ පරිසරය නිතරම අපි දකිනවා. බබාලත් හරිම ආසයි. මටත් දවසම වුණත් මෙතන ගත කරන්න පුළුවන්. අපි කාර්යබහුල ජීවිතයන් ගත කරන්නේ. ඒ කාර්යබහුල ජීවිතයේදී ඉතින් මේ වගේ පොඩි අවස්ථා අරගෙන එළියට එනවා. ඉතින් එහෙම මේ වගේ ලස්සන පරිසරයක් අපි වටා තියෙන එකත් ඇත්තටම අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ගොඩක් වටිනවා. බලන්නකෝ මේ ගස් හැදිලා තියෙන ලස්සන ස්වභාවයටම ගැලපෙන විදියට ගස් හැදිලා තියෙන. නගර සභාවෙන් ඒව හරියට පිරිසිදු කරලා තනකොළ කපලා ඒව නඩත්තු කරන නිසා තමයි අදටත් ඒ විදියට පැවතෙන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් අපේ පොඩි පැටව දෙන්නත් දුවගෙන යන්නේ කොහෙටද කියලා. ඉතින් මේක චිල්ඩ්‍රන් පාක් එකක්. මේක හදලා තියෙන ඉතින් බෝට්ටුවක් වගේ ගොඩක් ළමයි එනවා. හරි මාසයි මෙතන සෙල්ලම් කරන්න. මම ගොඩක් දුරට දැකලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ ගොඩක් පාක් තියෙනවා. ඒවා මිනිස්සු හරියට නඩත්තු කරන ඒවා කඩලා බිඳලා දාන්නේ. හැම පාක් එකක්ම එකින් එකට වෙනස්. ඒවට ළමයින්ට ආස හිතෙන විදිහට තමයි හැමදේම හදලා තියෙන්නේ. ඇවිදින්න කරන්න ළමයින්ට මනසට පොඩි හරි සහනයක් ලැබෙනවා. මේ වගේ පාක් වලට ආවම ඉතින් පොඩි බබාලා ආසයිනේ ඉතින් සෙල්ලම් කරන්න. එයාලගේ ඉදිරි අනාගතේ ඉතින් ලස්සන වෙයි කියලා. ඒව ගැන හිතනකොට ඉතින් මට හිතෙනවා අපි ගත්තේ ජීවිතේ ගන්න පුළුවන් හොඳම තීරණය තමයි මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන එක කියලා. ඉතින් මෙහෙ ජීවත් වෙන එක සමහරක් වෙලාවට අපිට ගොඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යබහුල ජීවිතයක් අපි ගත කරන්නේ. ඒකේ පැතිකඩ දෙපැත්තක් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට කාර්යබහුල වුණා හිතනවා නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. Tamanට තමන් වෙන්න පුළුවන්. ඕන තැනක කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ නිදහස තියෙන තැන මේ ලෝකේ හොඳම තැන කියලා ඉතින් හිතනවා නම් ඊට වැඩිය දෙයක් නැහැනේ නේද? අපි හරිම කැමතිනේ නිදහස ජීවත් වෙන්න. නිදහස කියන්නේ ඉතින් අනිත් අයගෙන් පලා යාමක් නෙවෙයිනේ. Taman හොයාගන්න එක. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මට පුළුවන් වුණා මාව හොයාගන්න. ඒ වගේ මම පටන් ගත්ත පුංචි කෑම කඩයක්. ඒකත් මම හිතනවා මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වුණා. ඒ වගේම මම මාව හොයාගත්තේ ඉතින් මේ වගේ රටකට ආවට පස්සේ කියලා එක ආඩම්බරෙන් කියන්න පුළුවන්.
ඉතින් මමත් විශ් කරනවා ඔයාලට කවදද ඔයාලගේ ඇස් තිකුණුත් මේ ලස්සන මුහුද වටා තියෙන නගරය ඔයාලට දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ගොඩක් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට සහ ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් ගොඩක් අය ඉතින් ඒ කට්ටියටත් එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා.